හුදෙක් ස්වයං විනෝදය පිණිස මුවදඩේමේ යෙදී සිටි තිස්ස රජහට මිස්සක පව් අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකාවාසී ජනයා පිළිබඳව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්වීපයේ සිට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන්ද පණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා මුණ ගැසුණේ මෙම උතුම් වූ පොසොන් පොය දිනයේදී. රජතුමා ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවා ඔවුන් හට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළේය. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ලහත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට සචිත්ත පරියාය සූත්‍රය දේශනා කළහ. චුල්ලහත්ථි පදෝපම සූත්‍රය පිළිබඳව ස්වල්ප විග්‍රහයක් කළහොත් මෙම සූත්‍රයෙන් අප ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත් ධර්මයෙහි ඇති සත්‍ය භාවයත් සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිධ රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිඳු මා හිමියන්ගේ වැඩමවීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන කල උන්වහන්සේ මෙරටට වැඩම කොට ඉන්පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුළු 500ක් කාන්තාවන් පිරිසකට විමානවත්තු, පේතවත්තු හා සච්ච සංයුක්ත යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන අනුලා දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වූ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ අත්හලදී රටවැසියා වෙනුවෙන් දේවදූත සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන්පසු රාජ උයනේදී බාල පණ්ඩිත සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේදී මිහිඳු හිමියන් රජමාලිගයෙන් දන් වළඳා නන්දන වනයෙහි වැඩ සිට ආසීව සෝපම සූත්‍රය හතරවන දිනයේදී අනමතග්ගිය සංයුක්තිය දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේය. එසේ දින 7ක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ගඵල අවබෝධ ලැබීය. මෙසේ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහවිහාරය ඇතිවිය. මිහිඳු හිමියන් වැඩවිසූ උයන ජෝතිය උයන ලෙසින් හැඳින්විනි. තවද පොසොන් පුන් පොහෝ දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලෞතුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ රුවන්ගේ වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ගන බුදු රැස් වීදීමද ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන බණ්ඩුක උපාසක මහණ උපසම්පදාවද මේ උතුම් පොහොය දිනයේදී සිදුවිය. ඔබ සැමට තෙරුවන් සරණයි.